මෙරි ක්‍රිස්මස් සින්දුව කියන ඔව්මයි. ඒක ඩේලි රීකැප් එක ඉවරලා ගියමු. එතයි ඕකටත් මේක අරගෙන ඩේලි රීකැප් කවදා කරන්න බැයිද නේ? ඕක අරගෙන නෑ ඇත්තටම අන්තිමේට කලබලේ ඕක කරගන්න බෑ. ඒක කරන්න ඕනේ නෑ. ඔය අමතක කරන්න නැත්තව හොඳයි. මේ ඔන්ලයින් ළමයින්ට දැන් ඉතින් බලන්න ඉඳිල්ල තමයි ඉතින්. ඩේලි රීකැප් ඕනෙම කියලා එකක් නෑ ඉතින් ඒකනේ නේද? මේ දැක්කර නේද අර ඊට කලින් ගම්පහට කරා ඒක. ගම්පහට වඩා ඉතින් ලස්සනට බලන්න කරන්න වෙනවා දැන් හරිද? නැත්තම් නෝන්ඩිනේ දැන් සංසන්දනය වෙනවනේ අපෝ ගම්පහ ලස්සනයි නුගේ කොට කැතයි කියලා වුණොත් එහෙම අවුල්. මට ඒකයි දෙකට මන්නේ උගන්නන්නේ ඕගොල්ලන්ට හොඳ නැහැ අභිමානයට. මොකද්ද කියන්නේ දැන් වැඩේ දන්නවද? සමහරක් යෝගදී මොකද්ද මේ කියන්නවත් දන්නේ නැති. අර සින්දුවක් තියෙන මොකද්ද? ඒක සින්දුවක් හරි කවියක් හරි මොකක් හරි කොහොමද පටන් ගන්නේ? We wish you a merry Christmas. ආයෙත් we wish you a merry Christmas. ආයෙත් we wish එහෙමද? තුන් පාරක් we wish you a merry Christmas. එක පාරක් happy new year. නේ යන්න happy new year කියලා ඉවර වෙන්නේ. එහෙම නේද? අපි ඒක කියනවා ඒක කියන එක පොඩි වීඩියෝ එකක් අරගෙන අපි අර නත්තල් දවස කියන හෙටනේ සහ ඔය අවුරුද්ද ටාගට් කරලා ඔක නිකන් අර පොඩිම බැජ් එකේ වීඩියෝ එක අපි නිකන් අපේ සුබ පැතුම් විදිහට මොකක්වත් පෝස්ට් එකක් දානවා වෙනකොට ওই වීඩියෝ එක තමයි පබ්ලිෂ් කරන්නේ. ගම්පහයකින් භාගයයි නොගේඩෝකින් භාගයයි වගේ එකතු කරලා තමයි දාන්නේ. මේ ඒක තමයි කරන්න තියෙන්නේ. ඒතර එකපාරක් රියසල් එකක් කරන්න ඕන හරිය ගන්න කලින් දැම්ම මම කියන්නේ හරිද? එකපාරක් ඒක කියනවා ඒක කියනකොට මෙහෙමයි වෙන්නේ අප්පුඩියක් ගහගා කියන එක ලස්සනයි. අපි ඒක අප්පුඩිය නැතුවයි අප්පුඩිය ගහලායි කරලා බැලුවා. අප්පුඩිය ගහලා කියනකොට තමයි ලස්සන. එතකොට මේ ඒක දෙපාරක් යන්නත් ඕනේ. ඒ කියන්නේ අර we wish you a merry Christmas එක කියන්නේ පද හතරක් නේ තියෙන්නේ. එකපාරක් ගිහිල්ලා ආයේ පාරක් දෙපාරක් වෙන විදිහට කියන්නත් ඕනේ. හරිද? එක සැරයක් කියලා බලමු. දැන් අර වීඩියෝ එක දකින්න දෙන අදහස තියෙනවනේ. එක සැරයක් කියලා ඒක අවුලක් නැත්නම් අපි ඊට පස්සේ ඔරිජිනල් එක එකපාරම වීඩියෝ වෙන විදිහටම ගමු. මේ හරිද? මම 1 2 3යි කිව්වම ඕගොල්ලෝ පටන් ගන්න ඕනේ. අප්පුඩියක් ගාලා කරන්න හරියට කරලා නැත්නම් ආයේ මේක කර කර ඉන්නව වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ අපිට. හරිද? දැන් පොඩි ගම ගන්න එපා පොඩ්ඩයි දාලා. හරිද? 1යි 2යි 3යි we wish you හරි ආයි පාරක් හරි දැන් ස්ථිර එක ගන්න දැන් හරියට ඒක හොඳට කරා දැන් මේක ඊට වඩා හොඳට කරහල්ල ලස්සන කියන්න කොහොමද ඇහුවෙන්නේ මොනවා කරත් ඉතින් රොටරි පෙනවනා යවන්න අමාරුයි ස්පීස් පොඩ්ඩක් වැඩි කරමු හරිද මෙහෙම පටන් ගමු නිකන් ඉන්ස්ටාග්‍රෑම් ළමයට අහුවෙන්නේ උඹලට කියන්න බෑ ඉන්ස්ටාග්‍රෑම් කියන්න මොකද වීඩියෝ එකට අහුවෙනවා ඕගොල්ලෝ ඒකයි කියන්න 1යි 2යි 3යි හරි ලස්සනට හොඳයි මම ඒක දාන්නම් ගෲප් එකට ඔය ගම්පහ එකත් එක්ක සංසන්දනය කරලා මරා ගන්න පුළුවන් ඕගොල්ලන් හරි දැන් ඩේලි රීකැප් එක කරන්න